ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඇස්ති වෙන්නේ කොහොමද Google එකේ සර්ච් කරලා මුදල් උපයන්නේ කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ ඔයගොල්ලෝ මේ විදිහේ ඉන්ටර්නෙට් මාකටිං හා සම්බන්ධ වීඩියෝස් ඉස්සරහටත් අපේ YouTube channel එකෙන් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම මේකට pre-search කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ කරන link එක මම පහළ comment section එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒ link එකෙන් මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන මේ pre-search කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ ටැබ් එකක් ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා අපි එදිනදා පාවිච්චි කරන ගොඩක් ප්‍රසිද්ධ search engines. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වද Google එකෙන් මුදල් උපයන හැටි හින්දා මම ඔයගොල්ලන්ට Google එක select කරලා search කරලා පෙන්නන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට කැමති දෙයක් මේ search bar එකේ type කරලා search කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ එහෙම search කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට තප්පර 3ක විතර ඒගොල්ලන්ගේ ad එකක් ගිහිල්ලා පස්සේ අපි ඔය කෙලින්ම Google website එකට අරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ ආයි මේකෙන් search කරන්න ඕන වුණාම ආයි back වෙලා ගිහලා search කරන්න පුළුවන්. ඉතින් මේකට ඔයගොල්ලන්ට මේ විදිහට කරන එක search එකකට මේ site එකෙන් free token 0.25ක් තමයි දෙන්නේ. ඉතින් මේ වෙද්දි free token එක වටිනාකම වෙන්නේ $0.05ක් වගේ. ඒ වුණාට ඒගොල්ලෝ කියන විදිහට මේ අවුරුද්ද අවසානයේ වෙද්දි මේ free token එක වටිනාකම බොහෝ දුරට $1ක් විතර වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට සර්ච් කරලා ෆ්‍රී ටෝකන් හොයන්න පුළුවන් මේ අවුරුද්ද ඇතුළතදී විතරයි. එතනින් පස්සේ ඕගොල්ලන්ට මේ විදිහට ෆ්‍රී ටෝකන් දිනා ගැනීමේ හැකියාව නැහැ. ඉතින් ඕගොල්ලන්ට කීයක් හරි ගණක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන buy token කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා අලුතෙන් ටෝකන් ටිකක් buy කරන්න. ඉතින් එහෙම වුණොත් එහෙම ඕගොල්ලන්ට දැන් කාලෙදී ටෝකන් එකක් $0.03කට ගත්තා කියන්නේ තව ඉස්සරහට මේක ක්‍රිප්ටෝ කරන්සි එකක් හින්දා ඕගොල්ලන්ට $1කට විතර මේ ඕගොල්ලෝ ගත්තේ එක ෆ්‍රී ටෝකන් එකක් විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ සයිට් එකෙන් දවසකට උපරිම කරන්න පුළුවන් සර්චස් 32ක් විතරයි. ඒ කියන්නේ ඕගොල්ලන්ට දවසකට උපරිම මේ සයිට් එකේ උපයන්න පුළුවන් ෆ්‍රී ටෝකන් 8යි. ඉතින් සර්ච් කරනවට අමතරව මේ සයිට් එකේ ඕගොල්ලන්ට රිෆර් කරලත් මුදල් ඉපයීමේ හැකියාව තියෙනවා. ඒකට ඕගොල්ලෝ මුලින්ම මෙන්න මෙතන පේන ප්‍රොෆයිල් ලෝගෝ එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ රිෆර් ෆ්‍රෙන්ඩ් කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් ඔයගොල්ලන්ගේ රිෆරල් ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් ඔයාගේ රිෆරල් ලින්ක් එක පාවිච්චි කරලා මේ සයිට් එකට sign up වෙලා මේකෙන් searches 50ක් කරාට පස්සේ එයා sign up වෙලා දවස් 30ක් ඇතුළතදී ඔයාට මේකෙන් token 25ක් ගෙවනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් මගේ free token උඩ ක්ලික් කරාම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ විදිහට මම මේ වෙද්දි හොයලා තියෙන free token ටික පෙන්නනවා. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් eligible token කියලා. ඉතින් මේ eligible token කියලා කියන්නේ මම මේ වෙද්දි හොයලා තියෙන free token වලින් මට මුදල් විදියට හරව ගන්න පුළුවන් free token ගන්න. ඉතින් මේක තීරණය වෙන්නේ අපේ level එක අනුව. මම මේ වෙද්දි ඉන්නේ level 6 ඉඳ මම උපයලා තියෙන free token වලින් 160ක් විතරයි මට මුදල් විදියට හරවා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් මම level 7 හිටියා නම් මම මේ වෙද්දි හොයාගෙන තියෙන free token වලින් 170ක් මට මුදල් උපයන්න විදිහට පුළුවන් eligible free token වෙනවා. ඉතින් ඔයාට අඩුම ගානේ free token, ඒ කියන්නේ මේ විදිහේ eligible free token 1000ක්වත් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකෙන් පළවෙනි withdraw එක කරන්න. ඉතින් ඔයගොල්ලෝ හදාගන්න pre-search account එකේ level up කරගන්න ඔයගොල්ලන්ට පොඩි trick එකක් මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් මෙතන search bar එකේ search කරද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහේ search result කීපයක් පහළට පෙන්නනවා. ඉතින් ඔයා කිසි වෙලාවක මේ පෙන්න search result එක select කරන්න එපා. මොකෝ එහෙම select කරොත් එහෙම මෙතනදී ඔයා search කරපු එක natural search එකක් වෙන්නේ නැහැ. මේ website එකෙන් fake search එකක් හැටියට තමයි ගණන් ගන්න. එතකොට ඔයාගේ level down වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඕනෙම දෙයක් ඕගොල්ලන්ට සම්පූර්ණයෙන් මෙතන සර්ච් කරන එක තමයි ගොඩක් හොඳ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අවශ්‍ය කරන ඕගොල්ලෝ වැඩිපුර සර්ච් කරන දේවල් ඕගොල්ලන්ට පුළුවන් කොහේ හරි notepad එක type කරගෙන ඉඳලා ඒක copy and paste කරලා මෙතනට දාලා සර්ච් කරන්න.